දෙවියන් කිය කොටසක් ඇත්තටම ඉන්නවද? දෙවියෝ ඉන්නවා. දෙවියෝ කියලා කියන්නේ මිනිස්සුන්ගේ සීමාව ඉක්මවා සිටින කොටසක්. මේ අපි වගේම ඒගොල්ලෝ. කවුරු හරි දෙවියෝ නැහැ කියලා කියනවා නම් ඒක වැරදි. දෙවියෝ ඉන්නවා. දෙවියන් ඉන්නේ කොහෙද? දෙවියෝ විවිධාකාර හැඩතල වලින් විවිධ තැන්වල වාසය කරනවා. මා මුලින්ම කියන්නේ පාර කපන තැන, ගිනි අම්මව්වේ, මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ කියලා. ඒක තමයි මම පළවෙනි කියන දෙවියෝ. කෙනෙක් හිත පිරිසුදු කළොත් ඒ හිත පිරිසුදු කරන කෙනා දේවත්වයට පත් වෙනවා. සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ තික නිපාතේ බික්කු සංඝ තෝමන සූත්‍රය කියලා. ඒ බික්කු සංඝ තෝමන සූත්‍රයේදී ගෞතම බුදුහාමුදුරුවෝ මෙසේ ප්‍රකාශ කරනවා. මේ භික්ෂු පිරිස අතර දෙව් බවට පත් වූ, දෙවියන් බවට පත් වූ, බ්‍රහ්මයන් බවට පත් වූ, ආර්ය බවට පත් වූ භික්ෂූන් නැත කියා. මිනිසෙක් හිත පිරිසුදු කරගෙන යනකොට දේව කියන මානසික සීමාවට මනුෂ්‍ය ළඟා වෙනවා. ඇත්තටම දෙවියෝ කියන්නේ ඔබේ මනසෙහි එක අවස්ථාවක්. ඒ මනසෙහි අවස්ථාව බුදුදහමට අනුව කොටස් 6කට බෙදලා තියෙනවා. චාතුම් මහරජික, යාම, තුසිත, නිම්මාන රති, පරිනිම්මිත වසවත්ති මහරජී වශයෙන්. ඒ කියන්නේ දිව්‍ය ලෝක කියලා එකක් නැහැ කියන එකද? මෙහි පිට දිව්‍ය ලෝකයක් තියෙනවා. මෙහි පිට අපායක් තියෙනවා. ඒ වගේම මිනිස් ඇස ඉක්ම වූ තැනක දේව කියන මානසික තත්වයට පත්වෙච්ච අය වාසය කරනවා. දැන් මේ මනුස්ස ලෝකේ. මෙතන අපි ජීවත් වෙනවා. මෙතන අපි ඇවිදිනවා. විවිධ ක්‍රියාකාරකම් කරනවා. කොයි වෙලාවකවත් හිතන්න එපා මේක විශ්වයේ තියෙන එකම තැනයි කියලා. මේ වගේ තවත් තැන් 100,000 ගාණක් මේ විශ්වයේ තියෙනවා. තුසිත කියන මානසික මට්ටමට පත්වෙච්ච අය එතන එකතු වෙලා වාසය කරනවා. එතන ඒගොල්ලන්ගේ ලෝකය. ඇත්තටම දේව කියලා කියන්නේ මනසෙහි අවස්ථාවක්. මනසෙහි බ්‍රහ්ම කියන්නේ මනසෙහි අවස්ථාවක්. යක්ෂ, ප්‍රේත, නාග ඒ කියන්නේ මනසෙහි අවස්ථා. හිත පිරිසුදු කළොත් දේව බ්‍රහ්ම දක්වාත්, හිත අපිරිසුදුනොත් ප්‍රේත දක්වාත් සිත ගමන් කරනවා. මේ සියල්ලට මුල මනුස්ස සිතයි. කෙනෙක් ඒ මනුස්ස සිත පිරිසුදු කළොත් සුද්ධත්වයට, අපිරිසුදු කළොත් ප්‍රේත යක්ෂ තත්ත්වයට පත් වෙනවා. දෙවියන් මිනිස්සුන්ට පේනවද? ඇත්තටම දෙවියෝ මිනිස්සුන්ට පේන්නේ නැහැ. මිනිස් ඇස ඉක්මවාගේ ස්වභාවයක් දේව ස්වභාවය. ඒක මම පැහැදිලි කරන්නේ මනසෙහි අවස්ථාවක්, state of mind. මනසෙහි අවස්ථාවක්. දැන් මට පුළුවන් දෙවි කෙනෙක් වෙන්න. ඔබටත් පුළුවන් දෙවි කෙනෙක් වෙන්න. මේ දේශනාව අහන ඕනම කෙනෙකුට දෙවි කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට කරන්න ඕන එකම දේ හිත මිනිසෙක් සතුව තියෙන කාමාශාවත්, වෛරය, කෝපය ඒව අඩු කළා හිත පිරිසුදු වෙනකොට ඒ දේව කියන தත්ත්වයට ළඟා වෙනවා. මිනිස්සු නූගත්කම නිසා දෙවියෝ දකින්න වෑයම් කරනවා. දැන් මේ රූප බැලුවාම අපිට පේනවා මේ දෙවිවරුන්ගේ අතපය, ඔටුනු තියෙනවා. මේ ඔක්කොම මිනිස්යන්ගේ විදියට හදලා තියෙන්නේ. ඒක තමයි දේව ස්වභාවය. මේක මිනිස්සු දෙවියෝ ගැන හිතන විදිය. නමුත් ඇත්තටම දෙවියෝ කාටවත් පේන්නේ නැහැ. ඡායාරූපවල ඇති සලකුණු දෙවියන්ගේ වටහා ගන්න අය ඉන්නවා. ඔබ වහන්සේත් මීට කලකට පෙර පන්සලේ තිබුණු පින්කමකට ගියත් ඡායාරූපවල යම් කිසි සලකුණු කිහිපයක් එලෙස පෙන්වුවා නේද? ඒ පිරිදුවේ සිරිදම් මහඳුර කියපුවානේ. මම කියන එක පැහැදිලිද? කෙනෙක් සත්‍ය අවබෝධ නොකළ කෙනා ඇසින් දකින සාක්ෂිත්, කනින් අහන සාක්ෂිත් ඔස්සේ පූර්ව නිගමනයන් සලකා බලා සාපේක්ෂ ලෝකයේ තුල නිගමනයන්ටපත් වෙනවා. පූර්ණත්වයට පත් වුනහම, අවබෝධයට පත් වුනහම, ඒ අවබෝධයට පත් වෙච්ච අය ඒ සියලු දේ බැහැරකොට තමුගේ ඥාණයට ගෝචර වෙන සීමාව තුල කතා බහ කරන්න පටන් ගන්නවා. මම දැන් කියන්නේ දෙවියෝ මනුස්සයසට පෙනෙන්නේ නැහැ කියලා. කැමරාවකට පේනවා නම් ඒ දෙවියන්ගේ දේවත්වයෙන් වැඩක් නැහැනේ. ඒ කියන්නේ කැමරාව දෙවියන්ට වඩා උසස්නේ. මොකද දෙවියෝ දන්නේ නැහැනේ කැමරාවට අහු වෙනවා කියලා. ඒ කියන්නේ දේව ස්වභාවයේ අඩුවක් තියෙනවා. දැන් මම නම් වෙනස් කරපු එක සාධාරණද නැද්ද? ඔබ කියන්න. දර්ශන දෙකක්, චින්තන දෙකක්. අපි අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය තුලින් කියන දෙය ඉන්ද්‍රිය ගෝචර වූ පොතපත ඇසුරෙන් දැනුමෙන් කියන දෙයට වඩා වෙනස්. ලෝකේ හරිම දේ කියන්නේ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය තියෙන උතුම විතරයි. ඒ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයට පත් වෙන්න නම් ඒගොල්ලෝ සත්‍ය අවබෝධ කරගන්න ඕන. රහත් බවට, බුදු බවට, ඒ උතුම් තත්වයන්ට පත් වෙච්ච අය විතරයි අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය පවතින්නේ. දෙවියන්ගෙන් මිනිස්සුන්ට තියෙන ප්‍රයෝජනය මොකක්ද? ඇත්තටම දෙවියන් මිනිස්සුන්ට පිහිට වෙනවද? කිසිම කෙනෙකුට පිහිට වෙන්නේ නැහැ. අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා. තමන්ගේ පිහිට තමුන්ට පිළිසරණ වෙන්නේ තමුන්ට ආලෝකයක් විය යුතු තමන්. අත්ත දීපා විහෙරත භික්ඛවේ අත්ත සරණා න අනඤ්‍ය සරණ. මහණෙනි ඔබ ඔබලාට ආලෝකයක් වන්න. නමුත් මිනිස්සු සාම්ප්‍රදායිකව හරි මිත්‍යා විශ්වාසවල එල්බගෙන දේව විශ්වාසවලට බැහැලා දෙවියෝ පිහිට වෙනවා, දෙවියෝ ආරක්ෂා කරනවා, දෙවියෝ බලා ගන්නවා කියලා ඔවුන්ම හිතලා ඔවුන් යාදිනි කියනවා. කොච්චර යාදිනි කිව්වත්
දෙවියන්ට ඇහෙන්නේ නැහැ. ඒ ආධිනි කියන වෙලාව වෙන් කළ ඉවෙලා හිත පිරිසුදු කරගත්තොත් ඒ හිත පිරිසුදු කර ගැනීම ඒ ඔක්කොටම වඩා ශ්‍රේෂ්ඨයි. බුදුදහමට දේව සංකල්පාවේ කොහොමද? දේව සංකල්පයේ එදා ඉඳලම මානව සමාජයේ තියෙන එකක්. දේව සංකල්පේ ප්‍රතික්ෂේප නොකළ යුතු 100%ක්ම. දැන් බුද්ධ ආගමේ තියෙනවා බලි පහක්. අතිථි බලි, ඥාති බලි, පුබ්බපේත බලි, දේවතා බලි, රාජ බලි කියලා. යුතුයකම් පහක් මේක පැහැදිලි කරන්නේ. ඥාතීන්ට යුතුයකම් කිරීම, වැය ළඟට ආගන්තුකයන්ට සැලකීම, මියගිය අය වෙනුවෙන් පින්පෙත් අනුමෝදන් කිරීම, දෙවියන් වෙනුවෙන් ආගම වෙනුවෙන් කරන පුද පූජා හා චාරිත්‍ර මේ වගේ පහක් තියෙනවා. එතකොට ඒකේ හතරවෙනි එක තමයි දේවතා බලි. ඒක ආදී මොකද මිනිස්සු විශ්වාස කළා මේ ලෝකේ පාලනය කරන අදෘශ්‍යමාන බලවේගයක් ඇති කියලා. ඒ නිසා තමයි දේව සංකල්ප පැහැදිලි වුණේ. ප්‍රශ්න තියෙන්නේ දේව සංකල්ප ඔබට විමුක්තිය උදා කරන්නේ නැහැ. දේව සංකල්ප ඔබට බය ඇති කරනවා. ඒකයි අපි කියන්නේ එතෙන්ට යන්නේ නැතුව විමුක්ති මාර්ගයේ සොයමින් ගමන් කරන්න කියලා. කතරගම, සුමන සමන්, විෂ්ණු, විභීෂණ ආදී දෙවිවරුන් ගැන අපසා තිබෙනවා. ඒත් ලංකාවේ සහ ඉන්දියාවේ වෙනස්. ඒ ඇයි? එකම වෙනස ලංකාවේ මිනිස්සු සිංහල, ඉන්දියාවේ මිනිස්සු හින්දු. එතකොට සිංහල මිනිස්සුන්ට සිංහල දෙවිවරු හදන් තියෙනවා. හින්දු මිනිස්සු හින්දු. ඊළඟට යුරෝපයට ගියාම වෙන දෙවිවරු. ඊළඟට ටිබෙටයට ගියාම තවත් දෙවිවරු. එක එක රටවල් වල දෙවියෝ හදාගෙන තියෙන්නේ ජීවත් වෙන මිනිස්සුන්ට සාපේක්ෂව. ඇයි අපි දෙවියන්ට පින් දෙන්නේ? ඒ අපේ චාරිත්‍රයක් දෙවියන්ට පින් දෙන එක. අන්න ඒකයි මම කිව්වේ අර සියල්ල ප්‍රතික්ෂේප කරන්න එපා කියලා. දැන් පහුගිය දවස්වලත් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි ඔබ වහන්සේ දැන් රහත් වෙලා. ඔබ වහන්සේ මොකටද දෙවියන්ට පින් දෙන්නේ? ඒක මනුෂ්‍ය චාරිත්‍රයක්. දෙවියන්ට පින් දෙන්න ඕන. ඒක අපේ බෞද්ධ චාරිත්‍රයක්. කොච්චර සත්‍ය අවබෝධ කළත් අපේ සිරිත් විරිත් සම්ප්‍රදායන් වල තියෙන යහපත් දේ අපි අරගන්න ඕන. දෙවියන්ට පින් ගන්න පුළුවන්ද? දෙවියන්ට ඇත්තටම පින් ගන්න පුළුවන් අල්පේ ශාක්‍ය දෙවියන්ට විතරයි. මහේ ශාක්‍ය දෙවිවරු පින් ගන්න නැහැ. ඇත්තටම පින් ගන්නවද කියලා හිතනවට වඩා හොඳයි අපේ යුතුයකම කළාම. දැන් අපි ගෙදරට කවුරුහරි කෑමට ආවොත් අපි යා කයිද නොකයිද කිය කෑම හදන්නේ නැහනේ. අපි දන්න ඉහළම විදියට සලකනවා. ඒ වගේ මේ මම හිතන්නේ ඒ දෙවියන්ට පින් දීමේ චාරිත්‍ර අපි ප්‍රතික්ෂේප නොකළ යුතුයි. ඒ වගේ යම් යම් දැන් ওই සමහර කෝවිල් තියෙනවා. සමහර පුද පූජා තියෙන ස්ථාන තියෙනවා. ඒවයි පුද පූජාවල් නැවැත්විය යුතුද නැහැ. ඒවා සම්ප්‍රදායිකව පැවැත්විය යුතුයි. මම කියන දේ පැහැදිලිනේ. බුද්ධ ආගම කියලා කියන්නේ අන්තවාදී විදියට මනුෂ්‍ය සමාජය භෞතිකවාදී හැඩයකට තල්ලු කරන ක්‍රමයක් නෙමෙයි. බුද්ධ ආගම කියලා කියන්නේ මිනිස්සුන්ගේ ජන විඥානයත් පවත්වා ගනිමින් මිනිසුන්ට හරි මඟ පෙන්වමින් පරම සත්‍ය කලා මිනිසුන් ගෙන යන උතුම් දර්ශනයක්. පන්සල් වල දේවාල හදන එක හරිද? සම්පූර්ණ වැරදි. දේවාල හදලා හුඟක් අපි දකින හින්දු දේවාල, විෂ්ණු කෝවිල්, සමහර පන්සල් වල කාලි කෝවිලුත් තියෙනවා. මේවා වැරදි සම්පූර්ණම. සමහර තැන්වල සොහොන් කාලි දේවාල තියෙනවා. සොහොන් කාලිට පොල් ගහනවා, පුද පූජා පවත්වනවා. මේවා සම්පූර්ණ වැරදි. ඒකට අපි කියන්නේ මේ හින්දු දේව සංකල්පය නුවර යුගයේ හා පොළොන්නරු යුගයේ තමයි ලාංකීය බුදු සමයට එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඊට කලින් තිබුණේ බෝධිසත් වන්දනාව. බෝසත් සංකල්පය බෞද්ධ ආගමට ඉතාම ළඟයි. හැබැයි හින්දු දේව සංකල්පය ප්‍රතික්ෂේප කරනවා. මං හින්දු දේව සංකල්පය ප්‍රතික්ෂේප කරනවා කියලා ඒ දෙවිවරුන්ට බනින්න මට අවශ්‍ය නැහැ. දෙවියන් පසුපස ගොස් නිවන් දකින්න පුළුවන්ද? දෙවියන් පසුපස ගොස් කිසි කෙනෙකුට නිවන් අවබෝධ කරන්න බෑ. නිවන් අවබෝධ කරන්න ඔබ සොයාගත යුතු ගුරුවරයෙක්. ඔබට මාර්ගය කියන. ඔබේ හිත තේරුම් ගත්ත. ඔබට යථාර්ථය පැහැදිලි කරන. එයමයි නිවන් දකින්න ඇති එකම පාර. ඒ පාර බුදුවරු ලෝකයට පෙන්වුම් කරනවා. එය බුදුදහමේ තියෙන ඔය පැහැදිලි මාවත. මිනිස්සු හැමෝම බුද්ධ ආගම ගැන හොයන්නේ නැතුව නොයෙකුත් මිත්‍යා විශ්වාස, මිත්‍යා ඇදහිලි, දේව සංකල්ප වලට හිර වෙලා ජීවත් වෙනවා. ඔවුන් සත්‍ය සොයන්නේ නැහැ. ඔවුන් බොරුව තුල ජීවත් වෙන තවත් ක්‍රමයක් හොයනවා. ඒ නිසා ඔබට නිවන් දකින්න අවශ්‍ය නම් හොයාගන්න හොඳ ගුරුවරයෙක්. ඒ හොයාගන්න ගුරුවරයා තමයි ඔබේ දෙවියන්. ඒ වුණාට ත්‍රිපිටකයේ දේව කියන වචනේ බහුලව භාවිතා වෙලා තියෙනවා. ඒකට හේතුව මොකක්ද? ඇත්තටම දෙවියෝ දිව්‍ය ලෝක පිළිබඳ සංකල්පේ හරි පළල්. දේව ශබ්දය බුද්ධ වචනේ විවිධ ආකාරයෙන් විග්‍රහ කරනවා. සූත්‍ර පිටකයේ දේව කියන වචනය මිනිස්යන්ට යොදපු දැන් තියෙනවා. දැන් බික්කු සංඝ තෝමන සූත්‍රයේ භික්ෂූන්ට දෙවියන් කියලා ආමන්ත්‍රණය කරනවා. දැන් ඔය පිළිඳ වච්ච සූත්‍රයේ තියෙනවා එක්තරා තැනක කුද්දක නිකායේ පිළිඳ වච්ච රහතන් වහන්සේට මේ භික්ෂු පිරිසක් බනිනවා. උන්වහන්සේ සැරින් කතා කරනවා වසලවාදයෙන් මිනිස්සුන්ට බනිනවා කියලා. ඒතර බුදුහාමුදුරුවෝ කියනවා මේ දෙවිවරුන්ට මුන්වහන්සේගේ රහත් බව ගැන තේරෙන්නේ නැහැ.
ඒකයි ඒ දෙවිවරු මුන්නාන්සට දොස් කියන්න කියලා. මේ කියන එක පැහැදිලිද? ඒතර දේව ශබ්දේ විවිධ අර්ථයෙන් යොදලා තියෙනවා. දැන් ධම්සප්පවතුන් සූත්‍රය අරගෙන බැලුවොත් ඒක දේව ශබ්ද විවිධ ආකාරයෙන් යොදලා තියෙනවා. අපිට මෙතන අවශ්‍ය කරන්නේ දේව ශබ්දය යොදපු ආකාරය පිළිබඳ ශාස්ත්‍රීය විග්‍රහයක් කරන්න නෙමෙයි. එය මිනිසයාට බලපාන ආකාරයත්, එය මිනිසයාගේ යහපත පිණිස යොදවා ගත යුතු ආකාරයත් ගැන සාකච්ඡා කරන්න. දේව කියලා කොටසක් මනුෂ්‍ය ලෝකය තුල වගේම මනුෂ්‍ය ලෝකෙන් පරිබාහිර වූ අදෘශ්‍යමාන ලෝකයේ තුල ජීවත් වෙනවා. මිනිසුන්ට ලොකු කුතුහලයක් තියෙන දෙවියෝ කියන්නේ කවුද කියලා. මම කියන්නේ දෙවියෝ කියලා අපේ මාන සීමාව ඉක්ම වූ ජීවීන් කොටසක්. අපි හැමෝම මේ ලෝකේ ජීවත් වෙනකොට ත්‍රිමාන ලෝකයක් දකිනවා. මම කියන්නේ ත්‍රිමාන නෙමෙයි ලෝකයේ සයමානයි කියලා. මම ලෝකයේ සයමානයි කිව්වා මිනිස්සු මට බනීවි, මට නිඳා කරાવી, පිස්සු කියාවි. ඒ උනාට ලෝකේ සයමානයි. සත්‍ය අවබෝධ කළ අරහත් බව ප්‍රත්‍යක්ෂ කළ ඕනම කෙනෙක් සයමාන ලෝකයේ දකිනවා. සයමාන ලෝකයේ අවබෝධ කරලා තියෙනවා. සියලුම දෙවිවරු ඒ සයමාන ලෝකයේ තුල වැඩ සිටිනවා. ඒ දෙවියන්ට රූපයක් නැහැ, හැඩයක් නැහැ. ඒ දෙවියන් ඒ ස්වභාවය තුල ජීවමානයි. දෙවියෝ නැහැ කිව්වොත් වැරදි. දෙවියෝ ඉන්නවා කිව්වොත් පටලැවෙනවා. ඇත්තටම සත්‍ය අවබෝධ කළ උතුමෙක් මනුෂ්‍යත්වයේ ඉක්ම වාගිය ස්වභාවයන් තම මිනිස් ඇස ඉක්ම වාගිය දිවසින් දකිනවා. ඒක මනුෂ්‍යයන්ට පැහැදිලි කරන්න බැරිකම විතරයි තියෙන ප්‍රශ්නේ. දැන් ඔබ ලුණු කාලා නැහැ හිතන්න ජීවිතේට. මම ඒතර ලුණු කනවා. මම ලුණු කාලි වෙලා ඔබට කියනවා ලුණු රසයි කියලා. ඒතර කොච්චර කිව්වත් මට පුළුවන්ද ලුණු වල රස හේතු ගන්නන්න? කරන්න බෑ. අන්න ඒ වගේ තමයි දෙවියන් කියන එකත්. එය තම තමන් විසින් දැනගත යුතු එකක්. මෙතන අවශ්‍ය කරන්නේ දෙවියෝ ගැන හොයලවත් ඒ දෙවියන්ට අත් කීයක් තියද, ඔලු කීයක් තියද, ඒ දෙවියෝ අරන් ඉන්නේ මොනවද? ඒව නෙමෙයි. ඒක අපේ යහපතට යොදාගන්නේ කොහොමද? අපේ හිත පිරිසුදු කරන්න දෙවියන් පාවිච්චි කරන්නේ කොහොමද? අන්න ඒ ගැන සාකච්ඡා කිරීමයි වඩා වැදගත් වෙන්නේ. දෙවියන් සිටි. හැබැයි ඒ සිටින දෙවියන් පසුපස නොයා සත්‍ය සොයාගෙන යාම තමයි සැබෑම දෙවියන් සෙවීම. ලෝකේ බහුතර ආගම් සංවර්ධනය වෙලා තියෙන දේව සංකල්ප උඩ. ක්‍රිස්තියානි ආගම දේව විශ්වාසයක්. ඉස්ලාම් ආගම ਸਰව බලධාරී දෙවියෙක් විශ්වාස කරනවා. හින්දු ආගමේ බ්‍රහ්ම විශ්වාසයක් පවතිනවා. බුද්ධ ආගම දේව විශ්වාසයක් නෙවෙයි. බුද්ධ ආගම මනුස්ස චින්තනය පිරිසුදු කිරීම ඔස්සේ පියවරෙන් පියවර ගිහිල්ලා අවබෝධයට පත් වෙන අවබෝධ මාර්ගයක්. පිරිසුදු මිනිසෙක් විසින් සොයාගත් එක. දැන් ඔය ද්‍රෝණ බ්‍රාහ්මණයා ගෞතම බුදුහාමුදුරුවෝ දැකලා උන්වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේ අහන ප්‍රශ්නයක් තමයි ඔබ වහන්සේ දෙවි කෙනෙක්ද කියලා. ඒතර කියන නෑ මං දෙවි කෙනෙක් නෙමෙයි කියලා. ඇත්තටම මනුෂ්‍ය ලෝකයේ තුල සත්‍ය අවබෝධ කරන්නේ මිනිස්සු. ඒ මිනිස්සු සත්‍ය අවබෝධ කළාම ඒ සත්‍ය අවබෝධ කළ මිනිසුන්ට අර දෙවියන් নমස්කාර කරනවා. සක්ක නමස්සන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ. එහි දවසක් සක්දෙවිඳු මනුෂ්‍ය ලෝකෙට වඳිනවා. එතකොට සක්දෙවිඳුගේ රියදුරාණේ මාතලි දිව්‍ය පුත්‍රයා මාතලි ළඟට ඇවිල්ලා අහනවා දැන් ඔබට මනුෂ්‍ය ලෝකේ මිනිස්සුත් වඳිනවා. ඔබට දෙවියොත් වඳිනවා. ඔබ කාටද වඳින්නේ? එතකොට සක්‍රයා කියනවා පළවෙනි ගාථාවකින් මේ මනුස්ස ලෝකේ සිටිනවා සිල්වත් ගුණවත් ඒ බඹසර වඩන නිවන් දකින්න වෑයම් කරන පැවිද්දෝ මගේ මුල්ම වන්දනාව වුන්ටයි. දෙවනුව මම වඳිනවා ඉන්න යහපත්ව ඒ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන දාරං පෝසෙන්ති තන්නමස්සාමි මාතලි. ධාර්මිකව අමුදරුවන් පෝෂණය කරගෙන යහපත්ව ඉන්න උපාසක උපාසිකාවන්ට මන් දෙවෙනුව নমස්කාර කරනවා. මිනිස්සු දෙයියන්ට වඳිනවා, දෙයියෝ මිනිසුන්ට වඳිනවා. මං කියන දේ පැහැදිලිනේ. අපි දැනගන්න ඕන අපේ ජීවිතය දෙවියන්ගෙන් වන්දනා ලබන ජීවිතයක් බවට පත් කරගන්න. ඒකට එකම එක පාරක් මා ඔබට පෙන්නනවා. මා පෙන්වන මාර්ගය, මා පෙන්වන දහම, මා පෙන්වන නිවන වඩන්න පටන් ගත්තොත්, පුරුදු කළොත් මොහොතින් මොහොත සිහිය පැවැත්වීම ඔස්සේ විපස්සනාව ඔස්සේ යන්න පටන් ගත්තොත් ඔබට දෙවියන් নমස්කාර කරනවා. ඔබට දෙවියන් ගෞරව දක්වනවා. සූත්‍රයක් තියෙනවා ඉසිගන්ධ සූත්‍රය කියලා. ඒ ඉසිගන්ධ සූත්‍රයේදී කරන්නේ ඉර්ෂිවරයෙකුගේ තාපසයෙකුගේ මල මුත්‍ර සක්දෙවිඳු ඔළුවේ තියාගෙන යනවා. එතකොට අනික් දෙවිවරු අහනවා මේව ගඳ නැද්ද? මේව අපිරිසුදු නැද්ද කියලා. එතකොට කියනවා නෑ මට සුවඳයි කියලා. ඒ උතුමාගේ මල මුත්‍ර මට සුවඳයි කියනවා. එතකොට අපිට පේනවා අපි කොච්චර දෙවියන්ට වැන්දත් දෙවියෝ මිනිස්යන් සතුවන අසීමිත ඥාණයට ප්‍රඥාවට নমස්කාර කරනවා. ඔබට කළ හැකි එක දෙයක් තියෙනවා. ඒ අසීමිත ප්‍රඥාවෙහි අයිතිකාරයෙක් වන්න. සැබෑවටම දෙවියන් සෙවීම යන වෙයයි. එහෙම නැතුව කෝවිල් වලවත්
පූජාසනේවත් අල්තාරේවත් දෙවියන් නොසිටි. ඔබගේ ආධ්‍යාත්මය පිරිසිදු වූ කල්හි ඒ පිරිසිදු ආධ්‍යාත්මය තුළ දෙවියන් වැඩ සිටි. ආධ්‍යාත්මය පිරිසිදු කර ගැනීමට වෑයම් කරන මනුෂ්‍යයා සැබෑවටම මේ ආත්මයේදී දෙවියන් දකින්න. දැන් අපි හරි කැමතිනේ මේ ආත්මේ දෙවියෝ දකින්න. ওই තරුණ ළමයි එහෙම නොයෙකුත් පරීක්ෂණ කරනවා, නොයෙකුත් උපකරණ හොයලා දෙවියෝ හොයනවා. ඒ කාටවත් කිසි දවසක දෙවියෝ දකින්න බෑ. දෙවියෝ දකින්න ඕන කෙනා කරන්න ඕන තමුන්ගේ ආත්මය විමුක්තිය සේවීම පමණයි. ඔබේ ආත්ම විමුක්තිය ඔබේ දෙවියන්ය. ඔබට මඟ පෙන්වන ගුරුවරයා ඔබගේ දෙවියන්ය. යම්කිසි කෙනෙකුට තමුන්ගේ සසර දුක නිවන්න ගුරුවරයෙක් මුණ ගැසුනොත් ඔහුට මනුස්ස ජීවිතයේ හමුවන එකම දෙවියන් ඒ ගුරුවරයා පමණයි. ඇයි මෙච්චර මිනිස්සු දේවාල පසුපස දුවන්නේ? මිනිස්සු හැමදාම කාගේ හරි සරණක් හොයනවා. ඒක යථාර්ථයක් වෙන්නේ නැහැ. දැන් ඔන්න අපි හිතමු දේවාලයට ගියා කියලා. ඊට පස්සේ දේවාලයට ගිහිල්ලා පූජාවල් තියලා යම් යම් වත් පිළිවෙත් ඉෂ්ට කරනවා. ඊට පස්සේ වැඩේ වරදිනෝනේ. ඒ දෙයියන්ට මොකුත් කියන්නේ නැහැ. ඒකට වෙන හේතුවක් හදා ගන්නවා. දැන් මට මතකයි මේ ඉස්සර අපේ පළාත්වල අපේ ආච්චිය මට කියනවා අපේ පැත්තට හිටියලු බමුණු ඇවිල්ලා. බමුණු සරස්වතී තෙල හින්දාලු. සරස්වතී තෙල හින්දලා ඉවරුණාම මේක අතට ගත්තාම උඩින් යන්න පුළුවන්ලු. ඉතින් මං ආච්චියෙන් අහුවා ආච්චි දැන් මේ බමුණු සරස්වතී තෙල හින්දලා උඩින් ගියාද කියලා. නෑ පුතේ තෙල් හින්දලා ඉවරුණාම බලල් බෙට්ටක් දැම්මලු. එතකොට මට තිබිච්ච ප්‍රශ්නේ අර මහා බලවන්ත සරස්වතී තෙලේ බලය බලල් බෙට්ටට යටයි. මං කියන එක පැහැදිලිද? දැන් ඔය සමහරු කියනෝනේ මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් කරාම ඌරු තෙල් දැම්මම බල බින්දනවා කියලා. ඉතින් ගුරුකම් මුකුත් නොකර ඌරු තෙල් මිස්සනම් ඉවරනේ. මේවා මිත්‍යා විශ්වාස. මිනිස්සු සාම්ප්‍රදායික පුරුදු ඔස්සේ දෙවියන්ට ඇදහිල්ලට පුරුදු වෙලා තියෙනවා. ලාංකීය සමාජය ගෝත්‍රික සමාජයක්. ඒ ගෝත්‍රික සමාජය දූපත් මානසිකත්වයක් තියෙන්නේ. ඔවුන් අවුරුදු 2000 ගාණක් මේ දූපතේ හැංගිලා ඉන්නේ තාම. මේ දූපතෙන් එළියට යන පටන් ගත්තේ දැන් තමයි. මේකට බුද්ධ ආගමෙන් ඉස්සෙල්ලා ඔවුන් දේව විශ්වාස තුල කිඳා බෑ හිටියා. කොච්චර බුදු සමය ආවත් ඔවුන්ගේ දේව විශ්වාස තාම තියෙනවා. වැඩි ඕනේ ගාල්ලේ ඉඳන් කොළඹට යන්න, කොළඹ ඉඳන් නුවරට යන්න. යනකොට ඔබට කෝවිල් කීයක් හම්බෙයිද කියලා බලන්න. ඒ මිනිස්සුන්ගේ ජන විශ්වාස. මං කියන්නේ මේ ජන විශ්වාස සියල්ල ශූන්‍ය කරන්න කියලා. ඒවා තියේදී පුද පූජා ඒ දේවල් කළාට වරදක් නැහැ. හැබැයි එය විමුක්තිය කියා විශ්වාස නොකර. දෙවියන් ඔබට යමක් දෙනවා අය කියා පිළිගන්න එපා. ඇත්තටම ඔබට යමක් දෙන්නේ ඔබේ පිරිසුදු වෙච්ච හිත පමණයි. දෙවියන් එතෙන්දී අසරණයි. දෙවියන්ට කළ හැකි කිසිවක් නැහැ. අපි අර කතාවක් අහලා තියෙනවා මාළුවා වැලේ කතාව. එක රුක් දෙවියෙක් හිටියලු. ඒ රුක් දෙවියගේ ජීවත් වෙච්ච ගහ ළඟට මාළුවා ඇටයක් වැටුණලු. මාළුවා කියන්නේ 아무තු වර්ගයේ වැල් జాතියක්. ඒ වැල හැදුනාම ඒකේ කොළ මේ වගේ කෝප්ප වගේ දිග ඇරෙනවා. ඊට පස්සේ වැල හැදිලා මුළු ගහම වෙලා ගන්නවා. ඊට පස්සේ වැස්සක් වැස්සාම අර කෝප්ප වලට වතුර පිරීලා මුළු ගහ කඩම් වැටෙනවා. ඉතින් ඒ ගහේ ඉන්න දෙවියා දැක්කලු මාළුවා ඇටයක් ඒ ගහ මුලට වැටුණලු. දෙවියා හිතනවලු මේ මාළුවා ඇටේ නැති වේවා නැති වේවා නැති වේවා කියලා. නැතිවුන් නැතිලු. ඒක පැල වුණාලු. ඊට පස්සේ දෙවියා කියනවලු මේ පැලේ නැති වේවා නැති වේවා කියලා. ඒක වැල වුණාලු. ඊට පස්සේ වැලේ මුළු ගහම වහගත්තලු. ඊට පස්සේ දෙවියා කියනවලු වැස්සක් නොවසීවා 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 කියලා. වැස්සලු. ගහ කඩාගෙන වැටුණලු. ඒක තමයි දෙවියන් පිළිබඳ යථාර්ථය. මිනිස්සු දෙවියෝ විශ්වාස කරන්නේ ආත්ම ශක්තිය දුර්වල වෙන තාක් පමණයි. ආත්ම ශක්තියෙන් පූර්ණත්වයට පත්වෙච්ච හැම මිනිහෙක් තුළම දෙවි කෙනෙක් වැඩ සිටිනවා. ආත්ම ශක්තිය පූර්ණත්වයට පත් කරගත්ත හැම මිනිසෙක් තුළම දෙවි කෙනෙක් වැඩ සිටිනවා. අන්නේ දෙවියන් සොයාගත්තොත් මං හිතන්නේ හොඳයි. ඒ දෙවියන් ගැන වැටහීමක් නැති නිසා මිනිස්සු පුද පූජා තියෙනවා. දැන් බලන්න ගිහිල්ලා කෝවිල් වලට මිනිස්සු ගිහලා පළතුරු පූජා කරනවා. නමුත් ප්‍රතිඵල නැහැ. දැන් අර පහුගිය කාලේ මේ කතරගම දෙවියෝ දේවාලයට එනවයි කියලා ලක්ෂ 15ක් මිනිස්සු ගිහලා මුළු දේවාලෙම අපිරිසිදු කළා. හැම තැනම පහන් තියලා පොල් ගෙඩි, කොමඩු ගෙඩි, අඹ කෑලි මුළු ඔක්කොම. එතකොට මං අහන්නේ මෙච්චරට මෝඩ මිනිස්සු. ඒ මිනිස්සු හිතන් එනවා ඇත්තයි කියලා. විශ්වාස කරනවා. නමුත් ඒ වෙනස් සිදු වෙන්නේ නැහැ. දෙවියෝ සිටින්නේ ඔබේ ආධ්‍යාත්මය තුළ. ආධ්‍යාත්මය තුළ දෙවියන් දකින්න වෑයම් කළොත් ඒක ඊටාම වටිනවා. බාහිරව රූපයකින් දෙවියන් දකින්නට වඩා හැම සම්ප්‍රදායකම දෙවියෝ හදාගෙන තියෙන්නේ තමුන්ගේ රටේ ජාතියේ සම්ප්‍රදායේ හැඩයට. ලංකාවේ දෙවියෝ ලංකාවේ මිනිස්සු වගේ. යුරෝපයේ දෙවියෝ යුරෝප මිනිස්සු වගේ. ඊළඟට ටිබෙටේ දෙවියෝ ටිබෙට් මිනිස්සු වගේ. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම දෙවියෝ මොන වගේද කියලා. ඇත්තටම දෙවියෝ මම වගේ.
ඔබ වගේ අපි වගේ හිත පිරිසුදු කරගත් හැම මිනිසෙක්ම දෙවි කෙනෙක්. අන්නේ දෙවියන් සෙව්වොත් හරි. එහෙම නැතුව පුද පූජා පවත්වමින් යාතිකා කරමින් කොච්චර ගියත් කවදාකවත් යහපතක් උදා වෙන්නේ නැහැ. ඔබගේ ගැලවීම, විමුක්තිය, සුවය, සතුට ඒ සියල්ල ඔබගේ ආධ්‍යාත්මය තුල පවතී. ඒ ආධ්‍යාත්මය පිරිසුදු කරගත් මනුෂයා සැබෑවටම දෙවියන් දකි. ආධ්‍යාත්මය පිරිසුදු කරගත් මිනිසා දෙවියන් දකි. එවිට ඔහුට දෙවියන්ගේ පිහිටක් අනවශ්‍යයි. මිනිසුන්ට දෙවියන් ආරූඪ වෙන්න පුළුවන්ද? කිසිම දෙවි කෙනෙක් මනුෂ්‍යයන්ට ආවේශ වෙන්නේ නැහැ. ඒවා බොරු කතා. නොයෙකුත් දැන් ඔය ශාස්ත්‍ර කියන අය නම් කරන්නේ බොරු මල ප්‍රේත ආත්ම නොයෙකුත් ඒවා ඇඟට ආවේශ කරගෙන කරනවා. හැබැයි යම් භික්ෂුවක් එවැනි ශාස්ත්‍ර කියනවා නම් ඒක බුද්ධ ප්‍රඥප්තියට විරුද්ධයි. දැන් ඉතින් අද ඉන්න බොහෝ හාමුදුරුවෝ බුද්ධ ප්‍රඥප්තියට විරුද්ධ දේවල්මනේ කරන්නේ. එක්ක දේශපාලනය කරනවා. එක්ක රැකී රක්ෂාවල් කරනවා. එක්ක මහා මන්ත්‍රී තනතුරු ඕමේව දරනවා. එක්ක මේ ශාස්ත්‍ර හරි කියනවා. ඒතර මහානකම කරන්නේ කවුද? මහානකම කිරීම ගැන කිසි කතාවක් කවුරුවත් කළේ නැහැ. කවුරු හරි භික්ෂුවක් මහානකම කරන්නේ මේකයි, නිවන් දකින්නේ මේකයි, ඒ මාර්ගය මේකයි කියලා කිව්වොත් එයාට ඔක්කොම එකතු වෙලා ගහනවා. ඒක තමයි ලංකාවේ බුද්ධ ආගම. ඒ කියන්නේ කරන්න එපැයි කියපු එක ඔක්කොම එකතු වෙලා කරන්න කියපු එක කවුරුවත් කරන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න කිසිම දෙවියෙක් මිනිස්යන්ගේ ඇඟට ආවේශ වෙන්නේ නැහැ. ඒවා බොරු කතා. මිත්‍යා විශ්වාස. අනික ඉතින් දෙවියන්ට කිසිම වැඩක් නැති වෙන්න ඕන කොහෙවත් තියෙන මේ ගඳ ගහන නරපණුවන්ගේ ඇඟට රිංග ඉන්න. මම කියන එක පැහැදිලිද? ඒවා මිනිස්සු හදාගත්ත මිත්‍යා විශ්වාස. මිනිස්සු එක එකව හිතලා කතා කරනවා. අනික ඉතින් ඔහොම දෙවියෝ ආවේශ වෙනවා නම් ඉතින් ඕක සාහසුද්දෙන්ම මේ ටික දැනගෙන උත්තර හොයාගත්තා නම් ඉවරනේ. දැන් අපි දන්න කිසි ප්‍රශ්නයකට පැහැදිලි උත්තරයක් නැහැනේ. ඒවා මිත්‍යා විශ්වාස. ඒවා පස්සේ යන්න එපා. තමුන්ගේ හිත පිරිසුදු කරගන්න. හිත හයිය කරගන්න. ජීවිතයත් එක්ක එකතු වෙන්න. මරණය තේරුම් ගන්න. අවබෝධයට පත් වෙන්න. එයයි දෙවියන්. ධර්මයමයි දෙවියන්. වෙන දෙවි කෙනෙක් මට තේරෙන්නේ නැහැ. තමුන් ධර්මය හොඳට තේරුම් අරගෙන ඒක ජීවිතයට එකතු කරගත්තොත් ඔබට දෙවියන් මේ යන්න කලින් පෙනේවි. දෙවියන් පිළිබඳ ඇත්ත නැත්ත සොයන ලාංකීය ජනතාවට ඔබ වහන්සේට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඇත්තටම දෙවියන් ගැන හොයනවට වඩා තමා ගැන හොයාගත්තා නම් හොඳයි. යකුන් ගැන හොයනවට වඩා තමා ගැන හොයාගත්තා නම් හොඳයි. ලෝකය ගැන හොයනවට වඩා තමා ගැන හොයාගත්තා නම් හොඳයි. මම මෙච්චර කොච්චර කෑ ගහ කිව්වත් තමා ගැන හොයාගන්න, තමා ගැන හොයාගනින් කියා කොච්චර කිව්වත් මිනිස්සු හැමදාම කරන්නේ අනුන් ගැන හොයන එක. එක්ක දෙවියෙක් ගැන හොයනවා, නැත්නම් යකෙක් ගැන හොයනවා, නැත්නම් භූතයෙක් ගැන හොයනවා. ඒ කිසි දෙයකින් තමුන්ට සුවය, සහනය, සනසිල්ල, ආත්ම විමුක්තිය උදාවන්නේ නැහැ. ඔබට සැබෑ ආත්ම විමුක්තිය උදා වෙන්නේ ඔබ නිවැරදිව ඔබ ගැන සොයාගත්තොත් පමණයි. ඒ නිසා බුදුදහමේ සැබෑ පණිවිඩය උගන්වන්නේ දෙවියන් ගැන නොව ඔබ ගැන සොයන්න. යකුන් ගැන නොව ඔබ ගැන සොයන්න. භූතයන් ගැන නොව ඔබ ගැන සොයන්න. මානව සමාජයේ ස්වභාවයෙන්ම අදෘශ්‍යමාන දේවල් ගවේෂණය කරනවා. හැබැයි කොච්චර ගවේෂණය කළත් ප්‍රතිඵල නැහැ. ඊට වඩා හොඳයි ප්‍රතිඵල දැනෙන, ප්‍රතිඵල තියෙන අකාලික වූ දහමක් ගැන සොයන එක. ඒ අකාලික වූ ධර්ම ගවේෂණයට කාලයයි මේ.